කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්. ඉතින් අද දිනේදී වාර්තා වෙච්ච ලෝම කම්පා වෙච්ච මේ ඉන්දියානු ගුවන් අනතුර ගැන ලෝකයේම හඬා වැටෙනවා. ශ්‍රී ලංකිකයන් විදිහට අසල්වාසී රටක් විදිහට අපිටත් මේ ගැන ඉතාමත් කනගාටුයි. මේ වෙනකොට ජීවිත 200කට වඩා වැඩි පිරිසක් මේ අනතුර නිසා අවසන් හුස්ම හෙලා අවසන්. ඉතින් ඔයාලා දන්නවද මේ ගුවන් යානය කඩාවැටෙන්න වෙලා තියෙන්නේ තවත් ගොඩනැගිල්ලකට. එකපාරම ගොඩනැගිල්ලකට ප්ලේන් එකක් වගේ ලොකු දෙයක් කඩාවැටෙන්න වැටෙනකොට ඒකේ තියෙන ඩැමේජ් එක කොච්චරද කියලා. එතන ඉන්න මිනිස්සුන්ට කොච්චර ඩැමේජ්ද කියලා. එතනත් ලොකු ඩැමේජ් එකක් සහ එතනත් ජීවිත ගණක් නැති වෙලා තියෙනවලු. ඉතින් මේක දේශපාලනිකව බැලුවොත් දැන් ඉන්දියාවේ රෝ එකත් දන්නවා. දැන් මේ වගේ දෙයක් වෙනකොට ඒගොල්ලෝ විශේෂ අවධානයක් යොමු කරනවා. මේක සතුරු ප්‍රහාරයක් වෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම ඔය දැක්ක පහුගිය දවස්වල ඉන්දියානු පාකිස්තානු ගැටුමත් එක්ක මේක සතුරු ප්‍රහාරයක් වෙන්න පුළුවන්ද? මේක මොකක් වෙන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ අනුමාන කරනවා. ඉන්දියානු සංග්‍රහවලත් වාර්තා වෙලා තිබුණා මේ වගේ මේ ගැන වැඩිපුර විමර්ශන කරනවා කියලා. මොකද මේ බොයින් වර්ගයේ ගුවන් යානා කඩාවැටීම් පිළිබඳව අපි අහලා තියෙනවා නිරන්තරව. අපි දන්නවා ඒ කර්මාන්තශාලාවේ ස්ටොක් මාකට් එකත් දැන් ගොඩක් පල්ලෙහාට බැහැලා තියෙනවා. අපි දන්නවා ඉන්දියාව කියන්නේ තව ඉදිරියේදී ඉස්සරහට යන රටක්. ඉතින් ඉන්දියාව වගේ රටක මේ වගේ දෙයක් වෙනවා නම් ඉන්දියාව වගේ රටක මේ වගේ ගුවන් රථ අනතුරක් වෙනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම මේ ගුවන් රථ අනතුරේ ඔබට මේ දර්ශන පේනවා ඇති. සාමාන්‍ය මිඩල් ක්ලාස් එකේ සාමාන්‍ය වත් පොහසත් කට්ටිය තාම මේකේ ගිහිලා තියෙන්නේ. ඉතින් මේ ධන කුවේරයන්ගේ ජීවිත කියලා තමයි වාර්තා වන්නේ. ඉදිරියේදී ඉන්දියාව කොහොමද මේ ගැන කරුණු දක්වන්නේ සහ ඉන්දියාව මේ ගැන කියන්නේ කොහොමද ලෝකයට කියලා. ඉතින් අපිට ඇත්ත වශයෙන්ම දුකයි. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්.